අයිස් ගහන්න යා අයිස් ගහන්න පාරම අයිස් භීෂණේ This is America bro, this is America. මොනසිරි මචං පාරේ මොඩ පේමන්ට් අර කොල්ලබම් මැද්දෙන් යන බයියෝ වයිඩින් කරන කෝ ස්කූටි උන් මෙහෙන් දාලා ගිහින් අර ස්කූටි දාලා කොල්ලද? ඔව් මචං. මචං චූ ගඳ. හා? මෙතන්ට ඇවිල්ලා නැහැ සෑන් ෆ්‍රැන්සිස්කෝ වල මේ සෑන් ෆ්‍රැන්සිස්කෝ නෙවෙයි මේ සෑන් ෆ්‍රැන්සිස්කෝ තමයි බං. මේක තමයි ඉතින් කට්ටිය දකින්නේ නැති ඇමරිකාව. නොදුරු පැත්ත bro. Yo, what's up kattiya? Welcome to San Francisco. ලස්සනයි නේවා. What's up කට්ටිය මොකද වෙන්නේ? Welcome to another day, another video, another vlog. ඉතින් සිලොන් කොල්ල YouTube channel එකේ මම යොහන් පැනනෝ. ඉතින් අද අපි set එක මම ඉසහනුයි. ආයේ සාන් පුතා ඉන්න. මොකද වෙන්නේ නේ? ගොඩ කාලයකට පස්සේ නේ? සෑහෙන කාලයකට පස්සේ. මොකද උනේ වාට? පොඩ මේ එහා පැත්තේ මේකක් තියෙනවා පොඩ්ඩක් බලන්න නේද? පාක්කයක් තියෙනවා නේ. පාක්කයක් තියෙනවා. ඉතින් guys අද අපි ඔයාලට හැමදාම මගේ channel එකෙන් පෙන්වන්නේ ඇමරිකාවේ ලස්සන පැති දේවදූතයෝ යා දිව්‍ය ලෝකය වගේ නේ. දිව්‍ය ලෝකය වගේ. ඔව් මාරම ලස්සන පැති වෙන්නන්නේ අම්මෝ සිරි මචං මේක අර පොඩි ළමයි වැටෙනවා වම් පෙන්නනේ. ඉතින් ඔයාලට අපි ආයෙ පොඩ්ඩක් ට්‍රැක් එකෙන් එළියට වෙන්න. අද අපි ඔයාලට ඇමරිකාවේ පෙන්වන්න යන්නේ මොකද්ද? අපි පෙන්වන්න යන්නේ අද අඳුරම පැත්ත. අඳුරම පැත්ත. මොර්ගන් ඕනේ අපි දෙන්නවද යන්නන්නේ සෑන් ෆ්‍රැන්සිස්කෝ වල ටෙන්ඩලොයින් කියන ඩිස්ට්‍රික්ට් එකට. ගිහලා බලමු මොකද වෙන්නේ කියලා මචං. එහෙම මචං කැලිෆෝනියා ඇවිල්ලා නේ මේ කියන්නේ සෑන් ෆ්‍රැන්සිස්කෝ ඇවිල්ලා ෆයිනෑන්ෂල් ඩිස්ට්‍රික්ට් එක ඇමරිකාවේ මේ කැලිෆෝනියා වල. ඔව් ඒ වුණාට අර ගොඩක් කියනවා ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙච්ච කට්ටිය. ඒක එච්චර දුර යන්නේ නැහැ. යාලා සර්ප්‍රයිස් එකක් දෙමු. පට ලස්සනයි නේ සිටි විව් එක. ඉතින් සෙට් වෙලා ඉන්න වීඩියෝ එක දිගටම වීඩියෝ එක අනිවාර්යයෙන්ම සෙට් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාන්න, ධෝනිත් එක්ක ෂෙයා කරගන්න. ධෝනිගේ නැන්දම් මටත් යවන්න අවුලක් නැහැ. මතකතුව කමෙන්ට් එකකුත් දාන්න. මතකතුව කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම කට්ටිය අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් වීඩියෝ එක දිගටම ඉන්න එහෙනම් එකෙන්ම ජය වේවා. හරි හැබැයි යන්න ඕනේ බ්‍රෝ. දැන් ජරා පාරේ ජීවිත Oh, ini jarang.
මේක ඇවිල්ලා සමලිංගික කට්ටියගේ බාර් එක. පාරාදීසය. කොහොමද? නෑ ඉන්නවා මචං නිදි. ඇතුලේ නිදි. ඔව් ඔව්. ඉස්සනේ මොනවද කියන්නේ? මචං මේ අලවන්සන් අතේ ඊයන් කොළ තියෙන්නේ බා මේ මචං අතේ ඊයන් කොළ තියෙන්නේ පේනවද? ජරා මචං සහන් මචං සහන් මේ කකුල කැඩලා තිබ්බ වෙලාවේ මේකනේ නැති උනේ හොයාගත්තා ඉතින් මචං මේ මොකද්ද මම මේ අපේ ඇවිල්ලා ඉන්න පැත්ත පට්ටම චාටර් මේ ඇමරිකාව නෙවෙයි මේ වෙනකොට මේ මචං මේ මචං ඇත්තටම ලංකාවේ මේ වගේ පැත්තක් නැහැ නේ බා ඔව් ලංකාව නයි මේ මොකද්ද මම මේ මචං මම මේ ලංකාවේදී දැකපු ඇමරිකාව නෙමෙයි මේ බලමුකෝ මචං පාර kudu gahane ba oh hari yang kudu gahane මේ ගොඩ කුඩු ගහන්නේ කුඩුයි අයිසුයි නේ මාත් දැක්කේ කුඩුයි අයිසුයි ගහනවා අට්ටම අමාරු යක්කරම ඉඳලා මලට කියන්න ගායිස් මේ යන්න බෑ අනිකරම චූගඳයි පට්ටම චූගඳයි මචං කියන්නේ ඔක්කොම ඒ කියන්නේ ඇඳුමම කරගන්න සීන් එකක් තියෙන්නේ සීතල ගිනි යේ අදින්න එපා මේවා විස්ස යාරුම දෙයක් මරණ මිස්ස යා මෙතන පොලිස් ස්ටේෂන් එකක් තියෙනවා තියෙන ටෙන්ඩලොයි let's go so guys ඉතින් අපි අද මේ ඉන්නේ ඇමරිකාවේ සෑන් ෆ්‍රැන්සිස්කෝ වල ටෙන්ඩලොයින් කියන පට්ටම මචං මට හිතන්න මේ ඇමරිකාවද කියලා පිස්සු බං පට්ටම චාටර් ඒ කියන්නේ මම මේ හරියෙන් ගිහිල්ලා තියෙන වාහනේ මෙහෙම මේ පාරේ ගිහිල්ලා නැහැ හැබැයි මචං බොරු කියන්න ඕනේ නැහැ අද පිහියක් ගෙනාවා බොරුවට බොරු කියන්න ඕනේ නැහැ මචං
ගයිස් පිය ගෙනවා අදාල්නෑ කපනා පාරක් ඇතුළට ඊල්ල ඉල්ලගෙන දෙවනි පාර යන එක ලොකු දෙයක්. අර මචං අර කොහොමද කරන්නේ සුමාචා අර හෙට පොලිස් වාහනයකුත් යනවා සිරාද යම් පනෙමු මොකද බ්‍රෝ අර හිතෙන්නේ මොකද වෙලා තියෙනවා අනියන් අන්දමන්ද වෙලා තින්නේ අර නෑ ඇත්තටම මචං මාරම ගඳයි මාරම ගඳයි ඒ කියන්නේ මම දැක්ක හැනට මොකද මචං ඒ කියන්නේ පොෂ් විදියට කොහමද කියන්නේ මිනිස් අසුචි නෑ මිනිස් අසුචිද ඔය කක්ක දාලා තිබ්බා කිව්වනම් කෙල්ලෙන් ඉවරයි ඔය හැමදාම කක්ක දාලා චූ දාලා ගඳේ බෑ ඉතින් A few moments later. කොහොමද view එක ආයිසිත අපි දැන් කොහෙද ටෙන්ඩලෝවින් පැත්තේ ඉඳලා ආවා සුට්‍රෝ බීච් එකට සෑන් ෆ්‍රැන්සිස්කෝ වල ගෝල්ඩන් ගේට් පාක් එකේ එහා කොනට ආයේ මේ ඩ්‍රෝන් ෂොට් එකක් ගත්තා වෙන්නන්න ඉතින් මොකද්ද බ්‍රෝ අද උනේ අද වෙච්ච දේවල් නම් හිතා ගන්න බෑ නොදකපු ගොඩක් විශ්වාසයක් දැක්කා වෙනම්ම එකක් ඒක හිතා ගන්න ඔව් බෑ ඉතින් පට්ටම දුකයි ඒ වගේ දේවල් මේ වගේ දියුණු රටක මේ වගේ දේවල් දකිද්දි ඇත්තටම මාර අප්සෙට් ඉතින් අපිත් ඔතනින් ගිහිලා තිබ්බට හැබැයි ඔය වගේ අපි පාරේ වැහැලා ඉද්දී නෑ මේක පිස්සු හැදෙනවා ඉතින් ඔය වගේ දෙයක් වෙන්න ඇත්තට මේ මිනිස්සුන්ට වෙන්න හේතුව තමා එක්ක යා දුප්පත් වෙලා ඉපදෙන එක ගොඩක්ම මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන එක සහ ක්‍රිමිනල් රෙකෝඩ්ස් ඒ කියන්නේ ඔයා හිරේ ගිහිල්ලා ආවොත් ඔයාට එළිය ආයේ ජීවිතයක් නැහැ ඒක ඔයා කෙලිම පාරට තමයි වැටෙන්නේ අඩුව තරමේ කවුරුත් ඔයාට ඉන්න තැනක්වත් දෙන්නේ නැහැ ඉතින් ජොබ් එකක් දෙන්නේ නැහැ ජොබ් එකක් දෙන්නේ නැහැ ඉන්න තැනක් දෙන්නේ නැහැ කිසිම දෙයක් ඔයාට ආයේ ගෙවන්නවත් රෙන්ට් එකටවත් දෙන්නේ නැහැ හැම එකම එකට ලින්ක් කරලා තියෙන්නේ ඔව් රස්සාවට ගියත් අලුතෙන් ගියක් ගන්න ගියත් වගේ නම ගහපුවා වගේ විස්තර ඔක්කොම එනවා කියන්නේ අනිත් අය තමයි ගොඩක් අය කැමති ඒගොල්ලෝ තෝරගන්න ඒ කියන්නේ හෝම්ලස් වෙන්න ගෙදරින් එළිය ජීවත් වෙන්න ගොඩක් ඒක යාළුවගේ තීරණයක් ඔව් තීරණයක් අනිත් එක තමයි ගොඩක් ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙන්නේ මේ රටේ අපේ වගේ ෆැමිලි එකක් ඇතුළේ නෙමෙයි මේගොල්ලෝ හැදෙන්නේ ඒ කියන්නේ අවුරුදු 18 පෙන්නාම ඊට පස්සේ මේගොල්ලෝ කොලෙජ් යනවා ගෙදරින් පිට ජීවත් වෙන්නේ බහුතරයක් ඉතින් හරි පාරේ යනවා මෙහි ඉතින් අර පල් අනිත් පැත්තට ගියා කියන්නේ ඉතින් ගියාම තමයි ඔයාලා දකින්න ඇතිනේ ඉතින් වීඩියෝ එක කොහොමද කියලා ඒ ඔයාලා ගයිස් මේක මේ පොඩි කැලලක් විතරයි මේ සිටි එකේ ඔව් මේ තව පොඩි කැලලක් විතරයි වෙන්නේ ඒක කියන්නේ එක නිකන් ඇවිල්ලා මොකද ටෙන්ඩර්ලෝයින් ඩිස්ට්‍රික්ට් කියලා කියන්නේ ඒ කැලලට ඊට වඩා ගොඩක් තව මේ සිටි එක මාර ලොකු සිටි එකක් සෑන් ෆ්‍රැන්සිස්කෝ සිටි එක අනික උනුත් ඉන්නේ කොයලා හරි මොකක් හරි කාට හරි කරලා හිර යන්න බලන්න මොකද හිර ගියාම කන්න බොන්න ඔක්කොම නිකන් හම්බෙනවා මෙච්චර දුක් විඳින්න ඕනේ පාරේ ඔව් මම දන්නු මේ සමයක එළිය ඉඳලා වැකේෂන් විතර යන ඇතුළට ඔව් ඇයි වගේ එළිය සීතලයි වහිනවා අනිවාර්යයෙන්ම යනවා ඉතින් ජේල් එකට ගොඩක් අය ඉන්නේ නිකන් අර මානසික ලෙඩ්ඩුවේ කියන්නේ තනිකර දන්නේ නැහැ මොකද්ද කරන්නේ මොකද්ද වෙන්නේ කිසිම දෙයක් නැහැ තනි සෝම්බි දැන්දබයි කියන්නේ කිසිම නැහැ කන්ට්‍රෝල් එක කිසිම නැහැ සෝම්බි ජීවිත තනිකර වෙනවනේ පාරේ ඉතින් පට්ටම දුකයි මේ වගේ දේවල් ඇත්තටම දැකී ඉතින් ප්‍රාර්ථනා කරනවා මේ වගේ දේවල් ලෝකෙන් තුරන් වෙලානේ මේ මල් පිපිදෙන ලෝකයක් උදා වෙන්න කියලා ජෝක් නෑ මල් පිපිදෙන ලෝක යන්නේ මම කියන්නේ වසන්ත කාලේ විතරයි මල් පිපෙන්නේ මෙහෙර නෑ බ්‍රෝ පට්ට අවුල් හැබැයි උංගාව යන්නත් බයයි බං ඔව් ගොඩක්ම ක්‍රිස්ටල් මෙත් හින්දා තමයි සුවදනවා මොකද්ද මොන අපි දෙන්න තාම ෂොක් එකේ පට්ට ෂොක් එකේ ඉන්නේ ඔව් ඇත්තට මේක ෂොක් වෙලා ඉන්නේ ආර ෂොක්කා එක්ස්පීරියන්ස් එක යන්නත් බයයි ගියෙත් බයෙන් පට්ටම බයෙන් ගියේ ඔව් ඔක්කොම ඉන්නේ අර බොරු යන්න ඕනේ පිහියක් අරන් ගියේ ආ මොහාරි තිබ්බොත් අනිවාර්යෙන්ම නෑ ඇත්තටම පිහියක් අරන් ගියේ වත්ත බයයි ඔව් ආ ඔයාලා මේ Google එකේ සර්ච් කරලා බලුවා මම සර්ච් කරලා බැලුවා ටෙන්ඩර්ලෝයින් ඩිස්ට්‍රික්ට් එක ගැන මේ එතන කියලා තියෙනවා ඔයාලා ඔයා එතනින් යනවා නම් නවතින්න නැතුව කීප් මූවින් ඒ කියන්නේ දිගටම ඇවිදගෙන යන්න පොඩ්ඩක්වත් නවතින්න එපා මේ පැත්තේ කියලා. ඉතින් අපි එහෙමත් රිස්ක් එකක් අරගෙන තමයි අද ගියේ ඔයාලට පෙන්නන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකෙන්
ඇත්තරම දකින්න නැති පැත්තක් දකින්න නැති දෙයක් ඇමරිකාවේ දැක්ක කියලා මං හිතනවා. ඉතින් මේ වීඩියෝ එක මම මොනවද දැක්ක ඉගෙන ගත්තා කියලා හිතනවා. ඉතින් තව වීඩියෝ එකකින් ආයෙ සෙට් වෙමු. එතන ඉතින් ඔයාලට මේ වීඩියෝ එක සෙට් වෙනා නම් අනිවාර්යයෙන්ම subscribe පාරක් දාන්න, like පාරක් දාන්න, යාළුවොත් එක්ක share කරන්න, දෝනිටත් යවන්න. ආච්චිරත් පෙන්නන්න. ආච්චිරත් පෙන්නන්න අවුලන්නේ. එහෙනම් guys ඉතින් තව වීඩියෝ එකකින් ආයෙ සෙට් වෙමු. එතකන් ඔයාලට ජය වේවා. එකෙන්ම good luck.